අද ජනාධිපතිවරයා ගැන හොඳ කියන සමීක්ෂණ වාර්තාවම යට තියෙනවා බහුතරයක් රටේ ජනතාව ඉන්නේ බඩගින්නේ කියලා. හැබැයි ඉතින් ජනාධිපතිතුමාට 175ක් කැමතියි. අද රටේ ජනතාවගෙන් 50%කට වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන බඩගින්නේ. හැබැයි බලයට ආවේ සතුටෙන් ඉන්න රටක් හදනවා කියලා. සතුටෙන් ඉන්න රටක් හදනවා නම් ආණ්ඩුව පැහැදිලිවම ජනතාවාදී තීන්දුව తీරන ගන්නවා. හැබැයි අද ජනතාවාදී ප්‍රතිපත්තියක්වත් ක්‍රියාත්මක කරන්නේ නැති ආණ්ඩුව ජනතාව කෙරෙහි අවධානය යොමු කරන්නේ නැතුව තමන්ගේ ආණ්ඩුවේ පැවැත්ම සඳහා තීන්දුව తీරන ගන්නවා. එවැනි ආණ්ඩුවක් රටේ ජනතාවටවත් රටටවත් සාධාරණයක් කරන්නේ නැහැ කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. අද අසීමිත බදු බර දෛනික ආදායම උත්පාදනය කරන්නට වැඩ නැහැ. රාජ්‍ය සේවකයාට තමන්ගේ පඩිය අතර ගත්තම වියදම් ඇරියම ඉතුරුවක් නැහැ. ණය වෙනවා. පෞද්ගලිකයන්සේ වැඩ කරන කෙනාට පවා තමන්ගේ පැටිප හම්බුනාම බදු ටික කැපිලා එනකොට තමන්ටම හිතෙනවා තමන්ගේ වෙන බද්ද සාධාරණද? වෙනදා කිව්වා ගමේ පාර හදනවා අරක හදනවා ඒවා හොරකම් කරා කියලා. හැබැයි තමන්ගේ බදු සල්ලි ටික ආයෝජනය වුණා. ඒ ආයෝජනය වෙනකොටත් ඒකට ගැරහුවා. අද මොකද කරන්නේ? රටේ ජනතාවගේ බදු සල්ලි එකතු කරගන්නවා. නැවත වතාවක් ආයෝජනය කරන්නේ නැහැ රටට. ගමේ ප්‍රජාශාලාව හැදෙන්නේ නැහැ. ඉස්පිරිතාල වාට්ටු ටික හැදෙන්නේ නැහැ. බෙහෙත් නැහැ රෝහල් වල. අද වෙනකන් අත්‍යවශ්‍ය බෙහෙත් ටික ලබා දෙන ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ගය මොකක්ද? හැබැයි පහුගිය ආණ්ඩුව වල ගරහන එක තමයි මේ ආණ්ඩුවේ න්‍යාය පත්‍රය. ඒ තැනට උද්දච්ච මහන්තත් ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව අදපත් වෙලා තියෙනවා.